අපි බුද්ධ ශාසනය තුළ අප මහා බුදුරජාණන් වහන්සේගේ වැඩ වාසය කාලය තුලත් අපි අහලා තියෙනවා ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා විවිධ රජවරුන් සිටුවරුන් මහා මාත්‍යවරුන් මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් බෙහෙර විහාර කර්මාන්ත ඉදි කරමින් දායකත්වය ලබා දුන්නා කියලා. බුද්ධ සමය තුලත් එහෙමයි. ඉන් පසුව මිහිඳු මහා හිමියන් මහින්දා දමනයෙන් මේ ලංකා දීපයට සම්බුද්ධ ශාසනය රැගෙන එනකොට දේවානම්පියතිස්ස රජතුමාගේ පටන් රජ දරුවන් විවිධ වකවානු වල තමන්ගේ රාජකීය භාවය තුල වැඩි කොටසක් කැපකිරීම කරලා තියෙනවා සම්බුද්ධ ශාසනය උන්නතිය වෙනුවෙන්. හැබැයි ඊට පස්සේ කාලවල වල හරි අහම්බෙන් තමයි මේ ජනාධිපතිවරු මති අමාත්‍යවරු සහ ඉංග්‍රීසි පාලනයෙන් නොපිටට අහන්න දකින්න ලැබෙන්නේ ශාසනය වෙනුවෙන් දෙයක් කරපු කෙනෙක් ඉන්නවා නම් බොහොම අතලොස්සක් පමණයි. හැබැයි මේ අතලොස්ස අතර මගේ මේ ඉදිරියේ ඉන්න අපේ ඊටපෙරින් කතා කරපු සිරිපාල කම්ලත් මෙතුමා විශේෂයෙන්ම මේ ඓතිහාසික අවස්ථාවේ ශාසනය වෙනුවෙන් බෞද්ධ ජනයා ලෝකවාසී හැම දිනම වෙනුවෙන් පුරාවිද්‍යා කෞතුකාගාරයක් හා ජාත්‍යන්තර පුරාවිද්‍යා පරිශනායතයක් ඉදි කරන්නට තමන්ගේ සත්ගුණමත් ව්‍යාපාර හරහා ලැබෙන දේයින් කොටසක් එකතු කරන්නේ මහා භක්තියකින් පුදුම කැමැත්තකින් සද්ධාවකින්. ඒ තමයි අපේ ආත්ම සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘතුමා සභාපතිතුමා මිත්‍රපාල ලංකේශ්වර මහත්මයා මට ඕනෑ තරම් හම්බ වෙලා තියෙනවා මොකක්ද බෞද්ධ වැඩ කටයුත්තක් කරන්නේ අනේ හොඳයි සාදු කියලා අත්පොත් ලබා දෙනවා දායකත්වය ලබා දෙනවා. ඉතින් ඒ දායකත්වයෙන් ලබා දෙන වැඩ කොටසවල මහා නරගම වැඩ කටයුත්තක් තමයි මේ ලක්ෂ 500කට වඩා වැඩි වියදමක් දරමින් ඓතිහාසික මේ සෝමාවතී රාජමහා පුදබිමේ ඉදිකරණට යෙදෙන පුරාවිද්‍යා කෞතුකාගාරය හා ජාත්‍යන්තර පුරාවිද්‍යා පරිශනායතන ඉදි කරන්නේ. එහෙනම් ඒ පිළිබඳව අපේ මැතිතුමන්ට හිතෙන්නේ මොනවද දැන් මේ මොහොතේ ඇති හිතේ මහා සන්තුෂ්ටියක් මිනිසුන් වෙනුවෙන් දෙයක් කරන්න ලැබුණනේ කියලා. ඒ සතුට අතරේ වචන ගලපන්නට ගෞරවයෙන් යුක්තව මේ මොහොතේදී ආරාධනා කර සිටිනවා රත්න සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ගරු සභාපති මිත්‍රපාල ලංකේශ්වර මහත්මයාට ආරාධනා කරනවා මේ සභාව ආමන්ත්‍රණය කරන්නට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අති ගෞරවනීය වන්දනීය වූ මහා සංඝයා රත්නයන් අවසරයි. ඒ වගේම අපේ මේ අවස්ථාවට පැමිණ සිටින අපේ සිරිපාල ගම්ලත් මෙතුමනි, ලක්පඳුර ගාමිණී මෙතුමනි, අපේ ආරක්ෂක අංශයේ සීළු දෙනාගම ඒ වගේම පැමිණ සිටින සීළු දෙනාගම අවසරයි. අද දින මං හිතන්නේ තාම වැදගත් දිනයක් රත්න සමූහ ව්‍යාපාරයට. මොකද මේ වගේ අවස්ථාවක් අපි බලමින් සිටියා අපේ බුද්ධ ශාසනය රැක ගැනීම සඳහා විශේෂයෙන්ම අපිට යමක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියන එක. මොකද මේ අවස්ථාව අද අපිට උදා වුණා. අපේ මේ කටයුතු කරගෙන යෑමේදී විශේෂයෙන්ම අපේ ගරු හිටපු ඇමතුමා කිව්වා වගේ අපි නිකුණ ව්‍යාපාරය, අරලේ ව්‍යාපාරය, රත්න ව්‍යාපාරය කියන්නේ අද ලක්පඳුරු ව්‍යාපාරය කියන්නේ අද මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන මම හිතන්නේ හොඳ ව්‍යාපාරය. මෙතුමාලා නිතරම කතා කරන දෙයක් තමයි අපි බුද්ධ ශාසනය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද? ඒ තුලින් අපි තෝරාගත්ත දේවල් මොනවද? ඒ සඳහා වඩාත්ම
ඒ භූමියට ගැළපෙන්නේ මොන වාගේ දේවල් අපි ඉදිකරොත්ද කියන එක තමයි අපි අතර තියෙන්නේ නිතරම කතා බහ. ඒ තුලින් තමයි අද අපි සෝමාවතියේ මෙය බිමේ අද මේ රත්න සමූහ ව්‍යාපාරයේ සීලුම දෙනාගේ දායකත්වයෙන් අපි මේ සීලු කටයුතු අදින් ආරම්භ කළේ. ඒක නිසා මම හිතන්නේ අපේ ගරුතර සෝමාවතියේ නායක ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ කාර්යයට මූලික වුණේ. එම නිසා මේ අවස්ථාවේ ඇත්තටම අපිට ලැබුණ හොඳ අවස්ථාවක්. ඒක නිසා අපි මේ කාර්යය තමයි මෙම මන්දිරය හැකි ඉක්මනින් සාදා මේක ජනතාවට පූජා කරලා ශාසනයට පූජා කරලා මේ ස්ථානයේ අපි මේක මම හිතන්නේ අපේ සෝමාවති නායක ස්වාමීන් වහන්සේ කිව්වාගේ පුරාවිද්‍යා කෞතුකාගාරය ජාත්‍යන්තර මම හිතන්නේ අපිට එතකොට මේ සෝමාවති පන්සලට මේ භූමියට අපිට තව නමක් මම හිතන්නේ මේ තුලින් අපේ නායක ස්වාමීන් වහන්සේගේ දැක්ම තුලින් තව නමක් එකතු වෙනවා ජාත්‍යන්තර. එතකොට ඒ තුලින් ජාත්‍යන්තරයේ ඉන්න පිරිස උනත් මෙතෙන් ඇවිල්ලා යම් මේ පරීක්ෂණ කටයුතු වලට සහ සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ සියලු දේට අපිට මෙහෙම සම්බන්ධ වීම සඳහා අපේ ගරු නායක ස්වාමින් වහන්සේලාගේ මඟ පෙන්වීම තමයි අපිට ගොඩාක් වටින්නේ. මොකද ඒ තුලින් තමයි අපි මේ වගේ දේවල් වලට එහෙම නැත්නම් එවැනි දෙයක් ඉදි කරන්න ඕනේ කියන අරමුණ පෑදෙන්නේ. ඒ තුලින් තමයි අපිටත් අපි මේ කරන ව්‍යාපාරවලින් නැත්නම් අපේ දෙමාපියෝ අපිව මෙලොවට බිහි කරලා අපිට යම් මගවල් පෙන්නලා දුන්න නිසා තමයි අපිට උනත් අද මේ වගේ කුන්න භූමියක අපිට මේ වගේ කාර්යයක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒක නිසා මම නැවත නැවතත් අපේ සෝමාවතියේ නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම අපේ රතන ධම්ම ස්වාමීන් වහන්සේට ඒ වගේම අපේ දොම්පේ ශාන්ත ස්වාමීන් වහන්සේට අනික සීලුම ස්වාමීන් වහන්සේලාට මගේ ඉතාම ස්තුතිය මම පුද කරනවා. මොකද ඇවිල්ලා මේක සංවිධානය කරලා මේ සීලු කටයුතු කළා. මම නැවත වතාවක් කියන්නේ අපේ විශේෂයෙන්ම අපේ රටේ බුද්ධ ශාසනය රැක ගැනීම සඳහා අපිට මොන යම් හරි දෙයක් කරන්න පුළුවන් නම් අපේ නායක හාමුදුරනේ අපි මේ දේවල් කරන්න ඉදිරිපත් වෙනවා. ඒක මම හිතන්නේ අපි දක්වපු ඒ ව්‍යාපාර සීලු දෙනාම ඒ සඳහා එය ඉදිරිපත් වෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒකෙන්ද මම දකින්නේ අද දිනේ අපිට ඉතාම සුවිශේෂ දිනයක් හැටියට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලුම ස්වාමීන් වහන්සේලාට මගේ මේ වෙලාවේ ඉතාම මම ස්තුතිය ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. ශාසනය කෙරෙහි මහා ඇල්මෙන් මහා ගෞරවයෙන් මහා මෙහෙවරක් කරන්න දෙදෙන රත්න සමූහ ව්‍යාපාරයේ කරු සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේශ්වර මහත්මයායි ඔබව ආමන්ත්‍රණය කළේ.